බුදුරජාණන් වහන්සේගේ දේශනාවල නිතරම කියවෙන මුළු සක්වලම දරාගෙන සිටිනවා යයි කියන ඒ දැවැන්ත මහා මේරු පර්වතය ඇත්තටම කොහේද තියෙන්නේ? අද ගොඩාක් අය Google Earth එකට ගිහින් පෘථුවියේ සිටියම පුරා මහා මේරු පර්වතය හොයනවා. සමහරු හිමාල කන්දට එහෙමත් නැත්නම් කෛලාශ කූටයට මහා මේරුව යයි කියමින් රැවටෙනවා. ඒත් ඇත්තටම මහා මේරුව තියෙන්නේ මේ පොළවේ තියෙන ගල් පර්වතයක්ද? අද අපි බුදුදහමත් නූතන අභ්‍යවකාශ විද්‍යාවත් එකතු කරලා මේ විශ්මිත අභිරහස විසඳමු. තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට. අද ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තවත් අතිශය වැදගත් සහ කුතුහලය දනවන ධර්ම සාකච්ඡාවකටයි. අද අපි සාකච්ඡා කරන්නේ බටහිර විද්‍යාවටත් තවමත් සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකි වූ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අනන්ත වූ විශ්වයේ අභිරහස් කේන්ද්‍රය වන මහා මේරු පර්වතයේ සත්‍ය කතාව ගැනයි. අනිවාර්යයෙන්ම මේ අවසන් වනතුරු රැඳී සිටින්න. මහා මේරුව පෘථිවියේ පිහිටා තිබේද යන මිත්‍යාව බිඳ දැමීම. පළමුවෙන්ම අපි අපේ මනසේ තියෙන ලොකු මිත්‍යාවක් බිඳ දමමු. මහා මේරුව කියන්නේ කිසිසේත්ම මේ පෘථිවිය මත පිහිටා ඇති පර්වතයක් නොවේ. බුදුදහමට අනුව අප ජීවත් වන මේ පෘථිවිය අයිති වන්නේ දකුණු දිවයින කියන ඉතා කුඩා කලාපයට පමණයි. මේ පෘථිවිය කියන්නේ අනන්ත වූ චක්‍රාවාටයක් ඇතුලේ තියෙන එක්තරා වැලි ඇටයක් වගේ පුංචි තැනක්. එහෙනම් මහා මේරුව කියන්නේ කුමකටද? එය අපේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් අතිශයින්ම දැවැන්ත වූ සමස්ත චක්‍රාවාටයේම එනම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හෝ මන්දාකිණියේ මැද එවත් හරි මැද පිහිටා ඇති ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි. එය සෙවිය යුත්තේ මේ මහ පොළොවේ නොවේ. අපිට පේන මේ අනන්ත වූ අහසෙයි. අභ්‍යවකාශ සාගරය සහ මහා මේරුව පිහිටීම. ධර්මයේ සඳහන් වෙනවා මහා මේරුව සීදන්ත සාගරයේ ගිලී පවතිනවා කියලා. සාගරයක් කිව්ව ගමන් අපේ අයට හිතෙන්නේ ලුණු වතුර පිරුණු රළ ගහන මුහුදක් ගැනයි. නමුත් මෙහි කියවෙන්නේ අපේ පෘථිවියේ තියෙන මුහුද ගැන නොවේ. නූතන විද්‍යාවෙන් අද සොයාගෙන තියෙනවා මුළු අභ්‍යවකාශයම පිරී පවතින්නේ පෙනෙන සහ නොපෙනෙන ශක්තියින්ගෙන් කියලා. ධර්මයේ එන මේ මහා සාගරය යනු අන්න ඒ නිමක් නැති හිස් අභ්‍යවකාශ සාගරයයි. පෘථිවිය ඇතුළු සියලුම ග්‍රහලෝක පාවෙන්නේ මේ අභ්‍යවකාශ සාගරය මතයි. බුද්ධ දේශනාවට අනුව මහා මේරුවෙන් අඩක් මේ අභ්‍යවකාශ සාගරයේ ගිලී පවතින අතර අඩක් ඉහළට මතුවී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද? එය හුදෙක් ගලක් නොව අඳුරු අභ්‍යවකාශයේ ශක්ති තරංග මත පාවෙමින් හෝ රඳා පවතිමින් මුළු චක්‍රාවාටයම එකට බැඳගෙන සමතුලිත කරගෙන සිටින දැවැන්ත විශ්වීය අක්ෂරය බවයි. මහා මේරුව අපේ ඇසට නොපෙනෙන්නේ ඇයි සහ මාන පිළිබඳ සත්‍ය. දැන් ඔබට හිතෙන්න පුළුවන් එතරම් දැවැන්ත දෙයක් තියෙනවා නම් ඇයි ඒක හබල් හෝ ජේම්ස් වෙබ් වගේ අපේ නවීන දුරේක්ෂවලටත් පේන්නේ නැත්තේ? ඇයි කියලා මේ තමයි මිනිස්සු අහන ප්‍රධානතම ප්‍රශ්නය. පිළිතුර සරලයි. මහා මේරුව පවතින්නේ අපේ මේ භෞතික ඇසට පෙනෙන ත්‍රිමාන හෙවත් 3D තලයේ නොවේ. බුදුදහමට අනුව මහා මේරුව මුදුනේ තාවතින්සයත් ඊට පහළින් චාතුර්මහා රාජිකයත් පිහිටා තිබෙනවා. ඒ කියන්නේ මහා මේරුව යනු දෙවිවරුන්ගේ වාසස්ථානයක්. පින්වත්නි, දෙවිවරුන් අප අසල සිටියත් ඔවුන්ගේ ශරීර අපේ සාමාන්‍ය ඇසට පෙනෙනවාද? නැහැ. ඊට හේතුව ඔවුන් ඉන්නේ අපේ ශරීරවලට වඩා ඉතා සියුම් වෙනස් සංඛ්‍යාතයක. අන්න ඒ වගේ තමයි දෙවිවරුන්ගේ වාසස්ථානය වන ඒ දැවැන්ත මහා මේරු පර්වතයේ ශක්ති සංඛ්‍යාතය අපේ භෞතික ඇසටවත් අපේ දුරේක්ෂවලටවත් ග්‍රහණය කරගත නොහැකි. එය දැකිය හැක්කේ සිත දියුණු කළ
ධ්‍යානලාභී දිව්‍යමය ඇසක් එවත් දිවස් ඇති උතුමෙකුට පමණි. නවීන විද්‍යාව සහ මහා මේරුව. අපි දැන් මෙය නවීන විද්‍යාවෙන් සසඳා බලමු. වර්තමාන විද්‍යාව අද පිළිගන්නවා සෑම මන්දා කිනියකම හරි මැද අපිට ඇසින් දැකගත නොහැකි ආලෝකය පවා ගිලගන්නා දැවැන්ත ශක්ති කේන්ද්‍රයක් එවත් සුපිරි දැවැන්ත කළු කුහර හෝ අපේ සූර්යයා ඇතුළු මුළු මන්දාකිනියම භ්‍රමණය වන්නේ සහ සමතුලිත වන්නේ අන්නේ නොපෙනෙන ශක්ති කේන්ද්‍රය වටයි. බුදුදහමේ එන චක්‍රාවාටයක් යනු මේ මන්දාකිනි පද්ධතියක් නම් එහි හරි මැද තිබෙන සියල්ල සමතුලිත කරන ඒ අදෘශ්‍යමාන ශක්ති කේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ එදා සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත හැකි ආකාරයට උපමාවක් විදිහට මහා මේරු පර්වතයේ ලෙස දේශනා කළා විය හැකි නේද? විද්‍යාවට අද සොයාගත හැකි වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ මීට වසර 2570කට පෙර දේශනා කළ අන්න ඒ අනන්ත වූ විශ්වයේ එක් කුඩා අංශුවක් පමණයි. පින්වත් ඔබට ගත හැකි ආදර්ශය අපේ පියවි ඇසට පෙනෙන දේ පමණක් සත්‍යයයි සිතාගෙන බුදුදහමේ එන මේ ගැඹුරු විශ්වීය ධර්මතාවයන් මිත්‍යාවක් යයි බැහැර කිරීමට කිසිවිටකත් ඉක්මන් වෙන්න එපා. මේ අනන්ත වූ අභ්‍යවකාශ සාගරය තුල අපේ පෘථිවිය කියන්නේ කොතරම් කුඩා තැනක්ද කියන සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිහතමානීකම තුලින්ම ධර්මය අවබෝධ කර ගැනීමට මේ කරුණු ඔබට ශක්තියක් කරගන්න. මේ ගැඹුරු සත්‍ය ගැන ඔබ සිතුවේ කුමක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් එකකින් අපට කියන්න. බුදුදහමේ ඇති මේ විශ්මිත විද්‍යාව ගැන නොදන්නා තවත් කෙනෙකුට බලන්න මේ අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ධාතු පරිනිර්වාණ කොටසින් අපි මේ මහා මේරු පර්වතය සහ ලෝක විනාශයේදී මහා මේරු පර්වතය සම්පූර්ණයෙන්ම පෙනෙනවා යයි ධර්මයේ සඳහන්ව පවතී. අපි ඒ ගැන දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. එමෙන්ම අපගේ TikTok page එක follow කරන්න. ඔබ සැමට දළදා සමිතු පිහිටයි. Where exactly is that giant Mount Meru, Mahamira Parvataya, which is frequently mentioned in the Buddha's teachings as the mountain that supports the entire universe? Today, many people go to Google Earth and search for Mount Meru all over the map of the earth. Some are misled into believing that Mount Meru is the Himalayas or Mount Kailash. But is Mount Meru really a rocky mountain located on this earth? Today, we are going to solve this amazing mystery by combining Buddhism with modern space science. May the noble triple gem bless you all. Today, you have joined another extremely important and intriguing Dhamma discussion. Today we are talking about the true story of Mount Meru, the mysterious center of the infinite universe preached by the Buddha, which even Western science has not yet fully comprehended. Make sure to stay until the end of the video. Is Mount Meru located on Earth? Busting the myth. Dear Dhamma friends, first, let's break the biggest myth in our minds. Mount Meru is by no means a mountain located on this earth. According to Buddhism, the earth we live on belongs to a very small region called the southern continent, Jamadvipa. This earth is just a tiny place, like a single grain of sand inside an infinite universe. So, what is Mount Meru? It is the main center point located right in the middle of the entire universe. That is, our solar system or galaxy, and is immensely larger than our Earth. It should not be sought on this ground, but in the infinite sky visible to us. The cosmic ocean and the location of Meru. The Dhamma states that Mount Meru is submerged in the silent ocean. As soon as an ocean is mentioned, our people think of a sea filled with salt water and crashing waves. But this does not refer to the sea on our Earth. Modern science has discovered today that the entire space is filled with visible and invisible energies, cosmic ether/dark matter. This great ocean mentioned in the Dhamma is the endless, empty cosmic ocean, space. All planets, including Earth, float on this cosmic ocean. According to the Buddha's teachings,
half of Mount Meru is submerged in this cosmic ocean, while the other half emerges upwards. What does this mean? It is not merely a rock, but a massive cosmic axis that balances and binds the entire universe together, floating or resting on the energy waves of dark space. Why is Mount Meru invisible to our eyes? The truth about dimensions. Now you might think, if there is such a massive thing, why isn't it visible even to our modern telescopes like Hubble or James Webb? This is the main question people ask. The answer is very simple. Mount Meru does not exist in the three-dimensional, 3D, plane visible to our physical eyes. According to Buddhism, the Tavatimsa heaven is located at the top of Mount Meru, and the Chaturmaharajika heaven is below it. This means Meru is a dwelling place for deities. Dear friends, even if deities are near us, are their bodies visible to our normal eyes? No. The reason is they exist in a very subtle, entirely different frequency than our bodies. Similarly, the energy frequency of that massive Mount Meru, the abode of the deities, cannot be captured by our physical eyes or our telescopes. It can only be seen by a noble being with a developed, divine eye, devas, attained through deep meditation. Modern science in Mount Meru, black holes and galactic center. Now let's compare this with modern science. Present-day science accepts that right in the middle of every galaxy, there is a massive energy center, a supermassive black hole or energy core, that we cannot see with our eyes, which swallows even light. Our entire galaxy, including our sun, rotates and is balanced around that invisible energy center. If the Chakrawala in Buddhism is this galactic system, isn't it possible that the Buddha preached about that invisible energy center in the exact middle, which balances everything, using the metaphor of Mount Meru so that ordinary people of that era could understand it? What science has been able to discover today is only a tiny fraction of that infinite universe the Buddha preached about 2,570 years ago. The message. Therefore, dear friends, never rush to dismiss these profound universal truths in Buddhism as myths, thinking that only what is visible to our naked eye is the truth. Realize the truth of how small our Earth is within this infinite cosmic ocean. Use these facts as a strength to understand the Dhamma through that humility. What did you think about this deep truth? Tell us your thoughts in a comment below. Be sure to share this so that someone else who doesn't know about this amazing science in Buddhism can watch it. In the upcoming segment on the Datta Parinirvanaya that we hope to discuss, it is mentioned in the Dhamma that Mount Meru becomes completely visible during the end of the world. We hope to discuss that in detail as well. Subscribe to our channel and stay with us. May the blessings of the Sacred Tooth Relic be with you all.